අම්මඩු චිත්තයියා ලකී මට මැසේජ් එකක් කියලා කිව්වා ඔයාලා දාව කියලා. අප්පා අපි දැනන් හිටියේ නෑනේ. ලකියට මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා. දැන් දරුවා කොහෙද ඉන්නේ? හොස්පිටල් එකේ ICU ඉන්නේ. මේ ලකියට නම් එන්න හම්බෙන්නේ කාලෙකට. දිගටම අදින්න වෙනවා. එළියට ඇවිලි බොරු. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපි පුළුවන් විදිය දන්න දෙයක් කරලා ළමයා බේරගමු. මොකද්ද මං කරන්නේ? ගහම්බන් හාවෙක් අල්ලනවා. එන්න. ශිරින්. ඒ කතා කරන්නේ නැත්තේ? මට මේ වැඩ පුරුදු නෑ. මට ඕන කොහොමද මේ දුව සනීප කරගන්න. සල්ලි හොයාගන්න. එකම ටාගට් එක ඒක. ඒ වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත් මේ පොඩි පොඩි දේවල් වල තේරුමක් නෑනේ. නංගි අපිට සමහර වෙලාවට මේ වගේ ඉන්ෆෝමේෂන් වර්ධින වෙලාවල් තියෙනවා. කරන්න දෙයක් නෑ. මේ වැඩේ හරි ගියා නම් අපිට හොඳ ගාණක් ගන්න තිබ්බ. ඒත් කොයිද රටින් ගන්න ඕනේ? ලොකු ලොකු ගෙවල් තිබ්බට අතපාක්වත් නෑ දැක්කන්නේ. අද මම ලකීට කෝල් එකක් දාලා ආපහු විස්තර කියන්නම්. නංගි අපි ලකී අයියා වෙනුවෙන් ඕන සපෝට් එකක් දෙන්න. පණ ඇරෙන්න ඕන දෙයක් දෙන්න රෙඩි. හැබැයි ඔයාට අය පණ උනත් දෙන්න. මල්ලි ඔය ඉස්සරහින් නවත්තන්න. මම ඉස්සරහින් බහිනවා මට හොස්පිටල් එකට යන්න. Давай, Яман, bantu. Tata. Cinta.
උඹ දන්න එක කලින් කුළු දෙන්නේ මරා ගන්නද? මොනවාද බං මේ කියන්නේ? අපිත් ඇතුළේ ඉන්නකොට ෆුල් වෙරිලානේ හිටියේ. ෆුල් හින්දුස්තාන්. පොඩි සපක් ගන්න ගියාම මොනවාද බං? අනිත් එක ලකියා මෙරු ආත්මෙට එන්නේ නැහැ ආයි. ඔබ දන්නවනේ. වලට එන්නේ. ඒ වුණාට ඒ ගෑණි පවුනේ බං. යකෝ ළමෙක් කෙනෙක් අසරණ වෙලා ඉන්න වෙලාව. උඹ ඒස් ඇවිල්ලා තන මගුලක් කියනවා ඉතින් ඒක. ඔබට මාර සත්‍ය කරනවන්නේ පාර වෙලා තියෙන්නේ. අඩෝ අපි උදව්වක් කරනවානේ. අපි බොක්කෙම්ම උදව්වක් කරලා අපි පොඩි උදව්වක් කරගන්න. මොකද බයි කිව්වද? සුප් එක වෙලේ වලද පැටියෝ? ඔව් අම්මි කවද්ද මාව ඇවිදින්න එක යන්නේ? කොහොම හරි දැන් ඔයා කොට කියා. අම්මේ මොකක්ද අම්මේ මෙතන සිගරට් බොන්නේ? දෙයනේ මේ ලෙඩ ළමයෙක් ඉන්නවා කියලාවත් ගාණක් නැද්ද අම්මට? උඹේ ළමයි ලෙඩ වුණා කියලා මං පලිද බං? මට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපා. මට වෙන ඉන්කම් එකක් තියෙනවද? එහෙමයි කියලා තියෙන ඔක්කොම ජරා වැඩ කළා හරිනවද? මේ කොහොමද බං ජරා වැඩක් වෙන්නේ? උඹටත් හොඳ ස්පොන්සර් කෙනෙක් හොයාගත්තා නම් ළමයාගේ ලෙඩෙත් හොඳ කරගෙන උඹටත් ගොඩ යන්න තිබ්බා. නැත්ද බබා? ඒක ඇත්ත. මේ ඕන නම් ඉතින් මේ මට කියන්න මට පුළුවන් ස්පොන්සර් කරන්න.